දැන් ඔයාගේ මේ යටට ඇඳලා තියෙන ඇඳුම සම්බන්ධව මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද ඇත්තටම පේන්නේ? ඇත්තටම පේන්නේ ජොකා. ජොකාවද? ඊ ජොකාද? මං හිතුවේ ටයිට් ෂෝට් එක කියලා. ඇත්තටම ටයිට් ෂෝට් එකට තමයි මං ජොකා කියලා කියන්නේ. අනිත් අයට ඒක ජොකා නම් අපි පිළිගන්න බෑ. පිළිගන්න බෑ. මිනිස්සු කියනවා නම් අපි කියන වචනයක් කුණුහරුපයක් කියලා. මට කියන්න බෑනේ ඒක ටොයිය කියලා. ඒක ටොයිය කියන්නේ කුණුහරුපයක් නෙමෙයි කියලා. මිනිස්සු කියනවා නම් ඒක ටොයිය කියන්නේ කුණුහරුපයක් කියලා. මට ඒක පිළිගන්න වෙනවා. පිළිගන්න වෙනවා. ජනතා මතය. ජොකා. හරි. දැන් ජොකාගේ යටට ඔයා මොනවාද ගොඩක් ලේයර්ස් කරලා තියෙනවා කියලා ආරංචියක් වෙනවා. ලේයරින් කරලා. අතරම ජොකා නෙමෙයි. ඒ ටයිට් ෂෝට් එක යටින් බ්ලැක් ෂෝට් එකකුත් ඇඳලා ඊට යටින් තමයි ජොකා ඇඳලා තියෙන්නේ. වයිට් ෂෝට් එකකුත් ඇඳලා කියලා අපිට ආරංචියක් ආවා. වයිට් ෂෝට් එක කියලා මම අදහස් කරේ ඇත්තටම මේ වෙලාවේ නම් හිටපු ජොකා වයිට්. රයිට්. බ්‍රෑන්ඩ් එකක්ද ඒක? ඒක බ්‍රෑන්ඩ්ද? ඒ කියන්නේ අපි ජොකාගේ වටිනාකමට අපි ඒ ටයිට් ෂෝට් එක eBay එකේ විකුණනවා. ඩොලර්ස් වලට. මාකට් එකක් නේකට තියෙන්නේ. ලන්චුවක් අපි තියෙනවා. ඒක තමයි. මම කියන්නේ ඔයා පටන් ගන්න. මම ඇත්තට මම පටන් ගන්න තිබේ මගේ රතුජංගි කාලේ. ඒ කාලේනේ. ඒ පෑන් ටික අද තිබ්බම මම මල්ටි බිලියනර් කෙනෙක් වෙලා ඒක විකුණලා. අනිවාර්යෙන් රටක් කැලවුවා. 2026 රටක් කැලවුවා. රටක් කැලවුවා. ඒ කියන්නේ 31 වෙනිදා වැඩි ඉවරයි. සමහර මිනිස්සු තාම 31 වෙනිදා ඉන්නේ.